Hi guys, කොහමද ඔයාලට? මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. මේ වෙසක් දවසේ vlog එක තමයි අද අරන් ආවේ. ටිකක් පරක් වුණා ඒක මට වීඩියෝ එක හදාගන්න. දැන් මේ වෙසක් එක දවසේ රෑ බකට් ඊට පස්සේ වෙසක් කූඩුවෙම හදන්න තියෙන ඒවට ඉතින් ඉටිපන්දන් එහෙම පත්තු කරලා ලස්සන කරගෙන තමයි හදන්නේ. එහෙනම් බලමු අද දවස් කොහොමද ගෙවෙන්නේ කියලා. අපි මේ විදිහට ඉතින් මෙටි පහනක් පත්තු කරගත්තා. දැන් මේ විසක් කූඩුවට ඇතුලේ අයිටි පන්දමක් අයි කරන්න තමයි හදන්නේ. ඒකට මේ විදිහට පොල් පිටි වලින් පොඩි පටි දෙකක් කපා ගත්තා. දැන් ඒකට අයිටි පන්දම් අයි කරලා ඇතුලෙන් තියන්න තමයි හදන්නේ. මේ විදිහට ඉතින් මං පොල් පිටි කෑල්ලක් ඇතුලේ තියලා ඉටිපන්දම පත්තු කරගත්තා. මේ පාර වෙසක් එකට බල්බ් බෙල් ඇත්තටම ගන්න බැරි වුණා. කලින් තිබුණේවත් අර වැස්සට එම වෙලා ගොඩක් පත්තු වෙන්නේ නැහැ. ඉතින් මං හිතුවා මේ විදිහට ඉටිපන්දම් දෙකක් හයි කරගන්න. දැන් මේ කලින් ගෙනාපු බකට් අද ඉටිපන්දම් හයි කරලා මේ විදිහට ඉදිරියේ තියෙන ගස්වල ලස්සනට එල්ලන්න තමයි හදන්නේ. මේ ලයිට් ඔෆ් කරලා අපි වෙසක් සැරසිලි වල මේ එළියෙන් වීඩියෝ කරගත්තා. ඒ අතරේ හොඳටම ලස්සනට පායලා තියෙනවා. මේ 31 අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. අපි කරාපිටිය පැත්තට ගියා වෙසක් සැරසිලි බලන්න. එතකොට මේ මෙඩිකල් ෆැකල්ටි එකේ වෙසක් කූඩුවෙම හදලා තිබුණ විදිය තමයි මේ පේන්නේ. දැන් අපි මේ කරාපිටිය පන්සලට ආවා. බුදුන් ඇඳලා යන්න. මං එන ගමන් ඉතින් පන්සලේ තිබුණ වෙසක් සැරසිලිත් මේ විදිහට වීඩියෝ කරගත්තා. ඉතින් වෙසක් පොය දවස් දෙක මේ විදිහට තමයි ගෙවිලා ගියේ. ඇත්තටම සෝරි වීඩියෝ එක ගේන පරක් වුණාට වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට thank you so much. එහෙනම් අපව අලුත් vlog එකකින් මන්ට හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.